ඉතින් ඔන්න අපි ආවා. හරිම සුන්දරයි. ඉතින් මේ අයිබෝවන් ඔබ දහවලක්. ඉතින් දැන් වෙලාව 12:00 විතර ගෙට්ටුවේ. මම ඉන්න තැන කිව්වොත් ඉතින් මේ පැත්තෙන් දෙන හාවගල. මේ පැත්තෙන් දෙන ආදර කඳු වැටිය, නැක්ලස් කඳු වැටිය, නන්පිල කඳු වැටිය. මේ කඳු වලල්ල මැද තියෙන කුංචි සුන්දර ගම්මාන තමයි අද මම මේ දැන් ඇවිල්ලා ඉන්නේ. කඳු වැටි අතරින් ගලා යනවා බෙලිවුල්ලය. ඔයාලා බෙලිවුල්ල ගැන විස්තර ගන්න ඕන නම් කලින් වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න පුළුවන්. ඉතින් අපිට යන්න තියෙන්නේ මේ බෙලිවුල්ල ළඟින් තියෙනවා ඊළඟට පාරක්. ඒ පාරේ සාමාන්‍ය කිලෝමීටර් 4.5ක් 5ක් විතර අපිට යන්න තියෙනවා. මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ගමන යන ගමන් මේ ගැන වැඩිදුර විස්තර කතා කරමු. මේ තියෙන්නේ පඹහින්න බලංගොඩ මාර්ගය. ඒ කියන්නේ බදුල්ල හපුතලේ ඒ පැත්තට යන තියෙන මේ මේන් රෝඩ් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා බෙලිවුල්ලය. බෙලිවුල්ලයත් එක්කම ඉහළට යන තියෙන පාර තමයි අපිට යන්න තියෙන්නේ. අපි ඉස්සරහට යමු. යන ගමන් විස්තර කතා කරමු. මේ පහන්දුඩාවට යන තියෙන මොන පාරද? හතක්ම කාලක් විතර තියෙනවා. ඔව්. ඉතින් කිසි ගණන්. එතෙන්ට ගියාම පහන්දුඩාවල කියලා මේවට ගහලා තියෙනවා. ආහා. ඒකට යනවා. මේ මිනිස්සු හරි වාසනාවන්ත. මේ සුන්දරත්වය ගන්න ගොඩක් මිනිස්සු සල්ලි වේදම් කරනවා. ඉතින් සල්ලි වේදම් කරන අතරේ මේ මිනිස්සුන්ට මේවා සබාධර්මයෙන්ම ලැබිලා තියෙනවා. මේ පල්ලෙහා තියෙන කුඹුරයා වලේම හෙල්මලු කමෙට තමයි කරලා තියෙන්නේ. දුකරේනේ. ඉතින් මෙතන යනකොට අපිට බෝඩ් ගහලා තියෙන මේ බෝඩ් ගහලා තියෙන පාර දිගේ පල්ලෙහාට යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ පාර තමයි අපිට යන්න තියෙන්නේ. මේක හැරුණාන් පස්සේ පහන්දුඩාව කෙලින් පාර ගියා නම් අපිට යන්න තියෙන්නේ හාගල ඒ පැත්තට යන්න තියෙන්නේ. පාර නම් කැඩලා තියෙන්නේ. ලොකු අවුලක් නැහැ සාමාන්‍යයෙන් බයික් ත්‍රී වීල් වගේ යන්න පුළුවන් දැනට. අපි ගිහිල්ලා තියනවා කියලා දාලා තියෙනවා පාකින් මේ බයික් එක දාලා පහන්දුඩාව වැල්ල ගාවට යන්න තියෙන්නේ. වාහන දාලා යන්න වෙන්නේ මම. අපි පල්ලෙහා යන්නේ පාකින් නෑ මට හොටල් එකේ පාක් කරලා. මෙතන පුතේ මේ අපේ කඩේ පහු කරගෙනම ඉස්සරහට යන්න මේ මීටර 100ක් වගේ යනකොට මේ හෝටලේ හම්බෙනවා. හෝටලේ පහු කරගෙනම ගියාන් ටිකට් කවුන්ටරේ ටිකට් ගන්න ඕනේ රුපියල් 30යි. ඊට පස්සේ මේ පොඩි පඩිපෙළ තියෙනවා. පඩිපෙළ ටික බැහැලි ඉවරලා ඇල්ල ගොඩාම ගැඹුරුයි. ඇල්ලට පහළ වලත් ගැඹුරුයි. බයින් නැතුව ඔව් බහින් නැතුව මේ භවයේදී මේ දවස් ගන්න අඩුයිනේ. වීකෙන්ඩ් එකේ ඉන්නවා. ඉතින් අපිට පාකින් එක තියෙන්නේ උඩහ. පාක් කරලා අපිට සාමාන්‍ය මීටර 100ක් 200ක් විතර ඉස්සරහට පයින් යන්න තියෙනවා. ඉතින් මේ පැත්තෙන් විදුලි බල මණ්ඩලයේ මොකක් හරි එකක් තියෙනවා. ඔෆිස් එකක් වගේ. ඉතින් ඔහොම පාර දෙක ඉස්සරහට යන්න තියෙනවා. ඉතින් මේ අද මාත් එක යන්නේ කවුද කියලා ඔයාලට හඳුන්වා දෙන්න බැරුණානේ. ඉතින් අද මාත් එක මේ ගමනට එකතු වෙලා ඉන්නේ හෂෙන්. ඉතින් හයි. ඉතින් අපි දැන් මේ ගමන යන්නේ. අපි යමු ඉතින්. තව කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ඊට කලින් අපි ටිකට් අරගන්න ඕනේ. ටිකට් අරගෙන අපි යමු. මේ අර නැන්ද කියපු හෝටලෙට එන්න දෙන්න එපා. ඒක තමයි මම කියන්නේ. මෙතනින් හැරිලා යන්න කිව්වනේ. මෙතනින් ගිහිල්ලා පහළ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. පහළ ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. එතනින් ටිකට් අරගෙන ගඟ දිගේ යන්න කියලා තමයි කිව්වේ. රුපියල් 30ක ටිකට් එකක් ගන්න තියෙන්නේ. ඉතින් මේකත් අරන් පල්ලෙහාට තියෙන පාර දිගේ පල්ලෙහාට යමු අපි.
අපිට යන්න තියෙන්නේ මේ වගේ පාරක. පාරක් කියලා නෑ මේ ගඟ දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් අද යන්නේ පාන්තුඩාවේ. පාන්තුඩාව තියෙන තැන කිව්වොත් සබරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි මේ පාන්තුඩාව තියෙන්නේ. ඉතින් මේ වගේ තියෙන හරි අමාරු පාරක් තියෙන පරිස්සමෙන් යන්න ඕනේ. අද නම් වතුරත් අඩුයි සෙනගත් අඩුයි. අපි යමු ඉස්සරහට ගිහලා බලමු කොහොමද කියලා. අපේ පාර. ඉතින් ඔය කියන පාරෙන් ඉස්සරහට අපි යන්න තියෙනවා. විඩා කොහෙන් ගියද මේ සීතලට පාරේ මොකද හොද? අපි යමු ඉස්සරහට. අපිට යන්න තියෙන්නේ මේ දිය පාරෙන් එකට වෙලා මේ ගලකට උඩින් ගිහලා මේ තියෙන කැලේ දිගේ ඕම මර පැත්තට ගිහිල්ලා මේ ඈත වෙන තැන තමයි අපි යන්න ඕනේ. අපි මේ ජල පාර පහු කරගෙන ඒකට ආවා. ඉතින් මේ තියෙන්නේ මෙතනින් ඉහළට තමයි අපි යන්න තියෙන්නේ. මේක පානීය ජල මූලාශ්‍රයක්. ඒකින්ද අපවිත්‍ර කරන්න එපා. ගැඹුරුයි. පල්ලා පොඩි පොඩි තැන් තියෙනවා නානව නම්. ඉතින් නානව නම් පරිස්සමෙන් නාන්න ඕනි. හරි අමාරුයි. යන්න තියෙන්නේ. ඉතින් මාරම සතුටුයි දියැල්ල පේන මානේ මේ ඉන්නේ. ඉතින් මේ දියපාර මම පල්ලෙහාට ගලාගෙන යනවා. අන්තිම හරිය තමයි ටික අමාරුම. මෙතන මේ කම්බියකින් කොටවල තමයි උඩහට යන්න තියෙන්නේ. ඕන දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අවසානම හරියට. ඉතින් මේ පොඩි චැලෙන්ජ් එකක් තියෙනවා. මොකද මේ කඹෙත් අල්ලගෙන අපි යන්න ඕනි ඉහා පැත්තට. ඉහා පැත්තට ගිහින් තමයි දියැල බාන්දින්නේ. පරිස්සෙන් බලන්න හොඳේ. පැත්තට බලන්න යන්න ඕනේ. මෙහෙ බලපන් දැන් ආවා කියලා. ඉතින් අපි ආවා පාන්තුරාව දියැලට. ඉතින් මේකේ තියෙන්නේ අනිත් දියැලිත් එක්ක ගත්තම අමුතුම සුන්දරත්වයක්. මේක ගොඩක් ගැඹුරුක තමයි ගම මිනිස්සු කියන්නේ. ඉතින් යාලත් ඒ ගොඩක් කතා කරමස් යාලා කියනවා. නූල් බෝල තුනක් අරගෙන ගල් ගෙඩියකට දාලා මේකට දැම්මලු පතුල ගන්න බැරුණා. ජනප්‍රවාදවල කියන ඒවා තමයි ඉතින් මේවා. ඉතින් කොහොමවත් ඉතින් ඇඟට ගුණයි මේ වගේ තැන්වල නාන්න වඩා පල්ලෙහා තියෙන ඕන තරම් දිය ගඩිදි එවෙන් නාලා කියලා යන්න පුළුවන්. ඉතින් හරිම සුන්දරයි. මේ සුන්දරත්වයේ විඳලා ඉතින් ආයි අපි මේ විස්තර කතා කරමු.
පහන්තුරා කියන්නේ. මේ පහන්තුරා කියන්නේ මේ කියන්නේ තියෙන අමුතුම හැඩය නිසා. මේක පහනක හැඩයක් තියෙනවා. ඉතින් ඒක නේද පහන්තුරා කියන්නේ. හරිම සුන්දර කියලා. ජලපාර නම් අද පොඩ්ඩක් අඩුයි. උනාට මේකේ මේ මුත් ජලපාරක් වඩ පස්සේ සාමින් හරි පාස් බෑක් වල උඩට වැස්සන් පස්සේ මේ ජලපාර හරි ඉක්මනින් වෙනස් වෙනවා. කියලාත් එක්ක දෙකෙච්ච හරිම අතර කතන්දරයක්. තව ජනප්‍රවාදයක් තියෙනවා. මොනසේ මේ ගල්ගෙඩිය මොකක්ද ලිව්වලු. ඊළඟට ගල්ගෙඩිය පිටේ වෙනගෙන මේ දිහාට පැන්නත්. මේ ජනප්‍රවාද වල කතා. මේ මිනිස්සුන්ගේ පොඩක් කතා කරලා පස්සේ ඒක ගැන දැනගන්න පුළුවන්. හරිම සුන්දරයි. ඉතින් මේ සුන්දරත් ඉඳලා අපි එන්නේ හරි පල්ලෙහාට යමු. පහන්තුරා ගමන මෙන්න මේ විදිය තමයි අවසන් වෙන්නේ. ඉතින් සුන්දර දියල්ල මේ හෝරා කීපයක් ගත උනේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් හම්බෙමු. ජය වේවා.